දන්නවද ගොයියෝ මම මේ මතුරන්නේ 7 වෙනි දවස 7 වෙනි දවස මොකක්ද ගුරුනා දිවාසිය බොනවාසියක්ද බං මම දැන් හරියට අවලංගු වෙච්ච කාසියක් ගන්න එහෙනම් මට කතා කරේ හත් පොලේම ඇවිලෙන්න හත් පොලේම එහෙනම් බරපතල රාජකාරියක් වෙන්න ඇති බොහොම බරපතලයි බොහොම බරපතලයි යකෙක් කරන්න බොල යකෙක් අම්මෝ ගුරුනාත් මේ මගේ මයිලොක්කෝ මේක අපේ අප්පොච්චාගේ මට ලැබුණු මන්ත්‍රයක්. මේක පුතට අහගන්න. මම මේ මන්ත්‍රේ මතුරන්නේ පළමු වතාවට.
හරි ගියොත් කොහොට වැරදුනොත් යට බොල වෙස්සිමනුන් වහන්සේට නමස්කාර වෙන්න මේ වැඩේ හරි ගියොත් අපට කාලා ඇඳලා ඉන්න පුළුවන් බොල එතකොට ඔය වැරදුනොත් යටයි කිව්වේ පස්යට අහලා ඇතිනේ යක්කු බැඳන් වැඩ ගන්න කතා එහෙම ආලා තිබුණට දැකලා තියෙන එකක් මේ කාර්යයට සිංහකට අදමුණා වගේ වැඩක් අත නෙවෙයි බොල අත නෙවෙයි ඔළුව තාමුසට ඔළුවක් තියනවද ඔය ඔබන්ද? මතුරනවා. උදේ ඉඳන් රෑ වෙනකම් මතුරනවා. බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ. ලෝකේ කරන්නේ නැත්තේ. අපි සිංහකට ඔළුව දාන්නේ කොහොමදයි නේද? සිංහකට ඔළුව දාන්නේ. සිංහට තමසේ කටේ දින අපේ කන වෙනද? ඔය මිනිහා මෙලෝ රහක් නෑ. උදේ හවාම මගේ රීරි මාංශ උරා බොන විදිහට මගේ ඇඟේ රහක් ඉතුරු වෙලා තිබුණොත් තමයි මං පුදුමේ තමුසලගේ හැමදාමත් තිබුණේ ඔන්න ඔය කාන්තිය බඩගඩියයි කටේ දින අපේ විතරයි. මොකද ඔබ තප්පුලන්නේ? එකාතකට මේ මිනිහා බැඳගත්තට වඩා හොඳයි යකෙක් බැඳගත්තට. උඹට ඕනේ මිනිහෙක් නෙවෙයි. වහලේ. පිටිකොටන්න. තරපලන්න. පීකොටන්න. පිටි බලන්න. උයලා පියල. ඔය ගෑණි යකෙක් බැන්දත් ඔච්චර තමයි. උඹලා දෙන්න කම්මැලි යක්කු. අපි පොඩ්ඩක් ඉවසලා හිටපන් ගෑණියේ පොඩ්ඩක් ඉවසලා හිටපන්. හෙට අනිද්දා වෙද්දි මට පුළුවන් වෙයි උඹගේ බඩකට පොරවන්න. ඉතින් හරි ඉතින් මොකද කියනවද? ඇයි කියන්න අමාරුද? නෑ. කියලා වැඩක් නෑ. නාන්සේ ගෑනු කියන්නේ එක්තරා යක්ෂ జాතියක් තමයි බොල. දැන් තෝ දැක්කේ නැද්ද මේ මගේ මායියා? කොයි වෙලාවෙ බැලුවත් ආවේශ වෙනවා. ඉතින් උඹ දන්න මන්තරයක් මතුරලා හිර කරලා ජප කරලා පැත්තකට කරලා තියංගෝ. මම මගේ ඉහේ කිස් ගන්නට යක්කු මට්ටු කරලා තියනවා බොල. හේත් මට තවම බැරුව ගියානේ මේ මගේ මායියව මට්ටු කරගන්න. අන්න උනුලා. ඔය ගෑණිගේ ග්‍රහයෝ බලවත්.
අනික ගොයියෝ ඔය ගෑණිගේ අප්පොච්ච බලවත් ආරක්ෂාවක් කරලයි තියෙන්නේ. මන්තර හදිරුණියන් නොවදින්ට. ඒ කියන්නේ බඳගත්තු බෙරේ ගහන්නම වෙනවා. ඔය ගෑණි ආසයි බං අතපය දිගෑරලා වියදම් කරන්ට මිනිස්සුන්ට පේන්න ෂෝක් එකට ඇඳලා පැලඳලා ඉන්න. ඒක ගෑනුන්ගේ ජාතික උරුමය. හැබැයි ගොයියෝ මේ වැඩේ පත්තු වුණොත් පටන් ගනි. හැමදාම මේ අපායේ ඉන්නවට වැඩිය හොඳයි ඔයගෙන් එකෙක් ගෙනල්ලා බේරෙන එක. කොහොම පොඩ්ඩක් හිටා. හැටි බම්බගේ දකුණු අතට. දැන් ඔබට මේක හොඳ ආරක්ෂාවයි. හැබැයි ගොයියෝ ඔබ නිකමටවත් යකා බහැපු වෙලාවට ඔබ බෙරපදේ විතරක් නතර කරන්න එපා. එතකොට ඌ පණීටෝගේ කොටුවට මේක යකාගේ වැඩන්නේ. ඌ තංගලලා බිම පත බෑ වෙනකන් තෝ බෙරේ ගහපි. ඕ බිම පත බෑ වුණායින් පස්සේ ඉතුරු හරිය මම බලා ගන්නම්. ගුරුල්ලා බේන ඉදික් මංගල පටන් හරි. තුගේ හදිස්සියට මේව කරන්න බෑ බොල. මේවා කිස් ගහට හරියාකාරව කෙරෙන්න ඕන කටයුතු. පොඩ්ඩ වැරදුනොත් යකාට පිළිවෙන්න වෙන්නේ තුටයි මේ මටයි එහෙනම්. එමනම් නමෝ විද්‍යේ සියලු දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් මේ මම් වැඩේට